තමයි හැමදෙනාටම සුබ මධ්‍යහනක්. කොහොමද කට්ටියටම හොඳින්ද? සතුටින්ද? සද්දෙන් නම් එහෙම එකක් කියෙන්නේ නැහැ. සතුටින්ද? හොඳින්ද? නේමයි. හරි. මම වැඩි වෙලාවක් ගන්න නැහැ ඉතින්. ඔයගොල්ලන්ව දකින්න ආසහින්ද ආවේ. අපේ රුපිකාකයි සුදත් අයියත් එක්ක ඔයගොල්ලන්ට විස්තරේ කිව්වා, කියවුණා, කියවෙන්න අවශ්‍ය දේවල්. ඇයි මං අද මෙතෙන්ට ආවේ කියන එක. ඉතින් මේ වගේ අපි කීප තැනකටම ගියා පහුගිය කාලේ. අපි අවුරුද්දකට සැරයක් විශේෂ යමක් කරනවා. මේ වගේ පළාත් නෙමෙයි අතරම ලංකාව පුරාම විසිරී ඉන්න විශේෂ අවශ්‍යතාවය තියෙන ඔයාලා වගේ දුව දරුවන්ට අපිට කරන්න පුළුවන් මොනෑම උදව්වක් තියෙනවා නම් අපි ගිහිල්ලා ඒක කරලා කතා බහ කරලා අපිට පුළුවන් උපරිමයෙන් කරලා දෙනවා. ඉතින් මේ වැඩේදී මමත් මේ සංවිධානයත් එක්ක සම්බන්ධ වෙලා ගොඩක් දේවල් ඔයගොල්ලන්ට කරලා දෙන්න මගේ ශක්තිය උපරිමයෙන් මම උත්සාහ කරනවා. ඒ මොකද මටත් මේ සංවිධානයෙන් බලාපොරොත්තු වෙන අවසාන ප්‍රතිඵලය මමත් ඔයාලගේ වයසේදී කියන්නේ මහා ලොකු කාලයක් නෑ. ඉතින් ඔයාලගේ වයස පහු කරලා මම චුට්ට කාලයක් වෙන්නේ. මම ඉතින් වයස කොල්ලෙක් නෙමෙයි. හරිද? මම ඉබල මෙහෙමයි. අපි හැමෝම මේ ලෝකෙට එන්නේ එක්තරා සුවිශේෂී කාරණාවකට. හරි? කාරණාව මොකක්ද කියන එක දන්නේ ඔයාම තමයි. වෙන කවුරුත් දන්නේ නැහැ. මම මේ ලෝකෙට ආපු කාරණාව දැනගෙන හිටියෙත් මම විතරයි. සමහරු මේ වෙද්දී ඔයගොල්ලන්ගෙන් සමහර අය තමන් එක කතා බහ කරන එක නිතරම කරන්න පුළුවන් තරම්. දැන් ඉඳන් පටන් ගන්න එක තමුන් එක කතා කරා. මොකද මම ගොඩක් වෙලාවට නැගිමල්ලි මම ගොඩක් වෙලාවට බාහිර අය එක්ක කතා කරන්න ගියේ නෑ. මම කතාව ටිකක් අඩු කෙනෙක්. දැන් මේ පතපත කාලේ කියෙව්වට මම ඒ කාලේ කතා කරපු කෙනෙක් නෙමෙයි. මම කතා කරේ ගොඩක් කරාට මම ඒක. කතා කරේ වල්පල් නෙමෙයි. මම කතා කරේ මාත් එක්ක මොනවද? මම මොකටද මේ ආවේ? මොනවද මම මේ කරන්නේ? ඇයි මගේ හිතට කිසි සතුටක් නැත්තේ? ඇයි කවුරුත් මාව ගණන් ගන්නේ නැත්තේ? මම මොනවද කරන්න ඕන මාව සතුටින් තියාගන්න? මගේ වටේ ඉන්න සතුටින් මම මොනවද කරන්න ඕන? මේක නෙමෙයි මට උරුම ජීවිතේ. මම ඕනම තමයි කතා කරන්නේ. ඒ කතා කරලා එක තැනකදී මගේ අතුලාන්තය මට දුන්න එක උත්තරයක්. ඒ උත්තරේ තමයි අද මම ඉන්න තැන. ඔබ යන්න ඕන මෙතෙන්ට. ඔබ ආවේ මෙන්න මේකට. මේකට තමයි ඔබ දක්ෂම. අනිත් ඒවා ඔබට හරියන්නේ නැහැ කියන උත්තරේ මට දුන්නේ මගේ අතුලාන්තය. ඔයාලගේ ඇතුලේ ඉන්න ඒ අවතාරයට අහුම්කම් දෙන්න. හරි? එයාලා කියන්න පුළුවන් ඔබ අනිවාර්යෙන් ડોක්ටර් කෙනෙක්ම තමයි වෙන්න ඕන. ඔබට වෙයික මම දීලා ඉවලා තියෙන්නේ. මේක ඉගෙනගෙන බ්ලඩ් උන්ට බේත් කරපන්. ඔබට ඒක තමයි හරියන්නේ කියලා. ඒක කිව්වොත් ඒකම තමයි කරන්නත් ඕනේ. මොකද ඒක කරද්දි විතරයි ඕගොල්ලන්ට වෙහසක් නැත්තේ. අකමැත්තක් හිතෙන්නේ නැත්තේ. හරි? ඔයගොල්ලෝ ආසාවෙන් කරන්නේ ඒක විතරයි. ඒකින්ද අකමැත්තෙන් කිසියම්ම දෙයක් කරන්න යන්න බෑ. අපිත් එහෙමයි. අපිත් ඒ විශ්වයේ එක්තරා ශක්තියක් අරගෙන එන අය. ඒ විශ්වයේ එන ශක්තිය අපෙන් බොහොම හොඳින් නිකුත් වෙන්නේ එක් දේවල් දෙකකට තුනකට වෙන්නත් පුළුවන්. අන්නේ එක දේ හෝ දේවල් දෙක හෝ තුන අපි හොයාගත යුතුමයි. හැබැයි ඔය හැම දෙයක්ම කරන්න දැන් මේ ඔයගොල්ලෝ ඉන්න පාසල අපේ ආචාර්ය මණ්ඩලය අපේ අම්මලා තාත්තලා වැඩිහිටියෝ මේ අයත් අපිට අත්‍යවශ්‍යයි. මොකද මේ වයස තමයි ඔයගොල්ලන්ගේ මෝඩම වයස. ඉතින් මේ වයසදී ඔයගොල්ලෝ කරන්න ඕන යමක්කමක් තේරෙන දන්න ආචාර්ය මණ්ඩලයක් වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ විශ්වාස කරන ඔයගොල්ලන්ගේ අම්මයි තාත්තයි සහෝදරෙක් සහෝදරියක් වෙන්න පුළුවන්. නෑදෑය වෙන්න පුළුවන්. ඒගොල්ලෝ කියන එක අහගෙන පොඩ්ඩක් පරිස්සමෙන් දැනුම කියන එක පුළුවන් තරම් මේකට ලෝඩ් කරගන්න. මොකද අර මම ඔයගොල්ලන්ට ඔයගොල්ලොත් එක්ක කතා බහ කරන්න කියලා. ඔය කතා බහ කරලා ඔයගොල්ලන්ට ලැබෙන උත්තරය ක්‍රියාවට නංවන්න මේ කාලේ ඔයගොල්ලන්ට මේ ලැබෙන දැනුම අත්දැකීම මේ රැකවරණය කියන එක ගොඩාක් උපයෝගී වෙනවා. ඉතින් මම ඇත්තටම යාගේ කතාවට පොඩි පසුබිමකට එක්ක උත්තර ගන්න ඕනේ. අර එක්තරා දෙයක් කිව්වා හීනයක් තියෙනවා නම් ඒක හීනයක් අරින්න එපා. ඒකම ඔබ බලාපොරොත්තු වෙන යම්සයක් එක පින්තූරයක් ගන්න කාමරේ තියාගන්න ඒක ගැන හිතන්න. ඒ එකම මතක තියාගන්න හැම දවසකම සුළුවෙන් හෝ දෙයක් කරන්න ඒ දෙන්න බා ගන්න. සමහරට විනාඩි 5ක දෙයක් වෙන්න පුළුවන්. ඒකේ තවම වැදගත්. එතකොට ඔයගලන්ට ටිකක් කාලයක් යනකොට මේ සිහිනේ කියලා ඈත තිබ්බ සිහිනේ චුට්ට ලං වෙනවා. හරි? එහෙනම් රවිත් කිව්වා කෙලින්ම අර ඒ කාලේ මොටර් බයික් එකක් දැක්කාම ඉතින් බලන් ඉන්න ආසාවෙන් උත් අද
බලයින්ද නැනේ ඒවට ඕන මොටර් බයික්ස් ටික තියෙනවා යාතාව. ඉතින් ඕගොල්ලන්ට හැමෝටම පුළුවන්. ඒක මම ආයෙසරයක් කියනවා රොයි කිව්වා ඒක පැහැදිලිව. මමත් කියනවා පැහැදිලිව ඕගොල්ලෝ බොහෝ දෙනෙකුට මූණ බැලුවා මට කියන්න පුළුවන් අය. හැබැයි අයිදායරමත් වෙන්න එපා. ඒ සිහිනේ ජීවත් වෙන්න ඊළඟට මතක තියාගන්න මම අර කියපු දේ තමයි දොස්තරවරයෙක් කැමතන් ඉංජිනේරුවෙක් වීමම පමණක් නෙවෙයි සිහිනේට එහා තියෙනවා දේවල්. ගොඩාක් දේවල්. ඒ දේවල් හිතන්න කැමතිද? ඔයගොල්ලන්ට ඕන වෙලාවක මේ වගේ දෙයක් කතා කරන්න ඕන නම් මගෙත් එක්ක කතා කරන්න.